ඔන්න ඔයාලා ගොඩක් අය ඉල්ලපු විදිහට ෆ්‍රී AI භාවිතා කරලා සිංහල AI වීඩියෝ හදන්නේ කොහොමද කියලා අද අපේ කොල්ලා ඔයාලට කියලා දෙනවා. ඔයාලට මං කිව්ව විදිහට කියලා දෙන්න යන්නේ chat GPT කියන ඇප් එක ගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මෙතන ටයිප් කරනවා මට රිලව් දෙන්නෙක්ගේ වීඩියෝ එකක් හදන්න 10 second දෙන්න කියලා ඉල්ලනවා. මම කිසිම අදහසක් දාන්නේ නැහැ මෙතන. මම රිලව් දෙන්නෙක්ගේ 10 second වීඩියෝ එකක් දෙන්න කියලා විතරයි මෙතන කියන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා අපිට අවශ්‍ය කරන දේ ටයිප් කරන විදියත් මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේක කොපි කරගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා පේනවනේ කොපි කරගන්න ඕනේ 10 second වීඩියෝ එක. මම ඔයාලට පෙන්නන්නම් කොපි කරගන්න විදිය. කොපි කරගෙන ඉන්නලා ඔයගොල්ලෝ යන්න ඕනේ YouTube app එකට. YouTube app එකට දැන් මම මේ ටයිප් කරන්නේ දැන් අපි කියමුකෝ අපිට අවශ්‍ය කරන දෙයක් අපි ඉල්ලනවා නම් අපි සාමාන්‍යයෙන් දැන් මම මෙතන ලියනවා රිලව් දෙන්නෙක් කියලා. රිලව 2 කියලා මම ටයිප් කරනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මනුස්සයා ඊට පස්සේ ගෑණි ඒ වගේ එක විවිධ නම් දාගන්න ඔයගොල්ලන්ට පුළුවන්. අවශ්‍ය කරන දේවල් ලියා ගන්න පුළුවන්. මතක තියාගන්න කුණුහරුප මේකේ දාන්න බෑ. YouTube එකේ වීඩියෝ හදනවා නම් කුණුහරුප මේක දාන්න බෑ. උඹතෝ අර එහෙම වගේ දේවල් දාන්න පුළුවන්. ලොකු වචන දාන්න බෑ. එක වෙලාවකට 10 second විතරයි වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට දවසට වීඩියෝ 4ක් 10ක් ඒ අතර වගේ වීඩියෝ හදාගන්න පුළුවන්. මං කියන විදිහට කරගෙන යන්න. ඊට පස්සේ දැන් මම මෙතන දානවා ඔය බලාගන්න මම මෙතන දානවා මේ විදියට. ඊට පස්සේ දැන් මෙතනින් chat GPT එකෙන් දෙනවා. ඊට පස්සේ මම දැන් මේක කොපි කරගන්නේ මම අර කලින් තිබ්බ එක තමයි කොපි කරගන්නේ. ඒක කොපි කරගෙන ඉවරලා YouTube එකට ගිහිල්ලා YouTube එකේ තියෙනවා ධන ලකුණ ක්ලික් කරගන්න. ඔය මැද්දේ තියෙන ධන ලකුණ ක්ලික් කරන්න. ධන ලකුණ ක්ලික් කරාන් පස්සේ ඔයාලගේ දකුණු අත පැත්තේ AI icon එක තියෙනවා. සමහරක් ෆෝන් වලට මේක සපෝට් කරන්නේ මේ ක්‍රියේට් වීඩියෝ කියන එක සමහරක් ෆෝන් වලට සපෝට් කරන්නේ නැහැ. ඊට පස්සේ ඒක ක්ලික් කරලා මෙතන ඔයා කොපි කරගත්තු මේ එක දෙන්න. ඊට පස්සේ මේ ඉමෝජි ටික අයින් කරන්න අමතක කරගන්න එපා. ඒ ටික අයින් කරන්න නැත්නම් වීඩියෝ එක හදන්න දෙන්නේ නැහැ. ඒ ටික අයින් කරන්න. ඊට පස්සේ මේ ඊතලයේ ක්ලික් කරන්න. දැන් වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන channel එක subscribe කරලා support එකක් දෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම දානවා. පොඩි සපෝට් එකක් දෙන්න. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මම ඔයගොල්ලන්ට කියන්න YouTube එකෙන් වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ගැලරි එකට සේව් කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලන්ට ඒකට app එකක් download කරගන්න ඕනේ. Black Holo කියලා app එකක් තියෙනවා. ඒ app එක download කරගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගැලරි එකටත් වීඩියෝ එක download කරගන්න විදිය. මේක දැන් download වෙන ගමන් තියෙන්නේ අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සිංහලෙන් AI වීඩියෝ. අඩෝ මචං අද ඉඳන් මම ජිම් යනවා. ඇයි බං එකපාරටම ගහ උඩට නගිනකොට හුස්ම ඉවර වෙනවා බං. එහෙනම් මුලින්ම කෙසෙල් කන එක අඩු කරපන්. අඩෝ මචං අද ඉඳන් මම ජිම් යනවා. දැන් ඕක next දීලා ඊට පස්සේ අප්ලෝඩ් දෙන්න ඔයගොල්ලෝගේ YouTube එකට අප්ලෝඩ් කරන්න. පබ්ලික් දීලා අප්ලෝඩ් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට කොපි කරගන්න බෑ. ඊට පස්සේ අප්ලෝඩ් වුණාන් පස්සේ ඔයගොල්ලෝ ඒක ෂෙයා කරන තැනට ගිහිල්ලා කොපි ලින්ක් දීලා මං කියන ඇප් එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝගේ YouTube එකෙන් ඒක ඩිලීට් කරලා දාන්න. නැත්නම් තව කෙනෙක් ඔයාගේ වීඩියෝ එක ගත්තොත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා YouTube එකෙන් ඩිලීට් කරලා දාන්න මතක ඇතුව. ඔය විදියට යන්න. ඔය තියෙන්නේ මං කියපු ඇප් එක Holo කියලා තියෙන ඇප් එක. Black Holo. ඒකට ගිහිල්ලා මන් දාන විදියට කොපි කරලා Holo post දෙන්න. ඊට පස්සේ නිකාම්ම ඔයගොල්ලෝගේ ගැලරි එකට සේව් වෙනවා ඒක.
ඊට පස්සේ මතක ඇතුව YouTube එකෙන් ගිහිල්ලා ඩිලීට් කරන්න අනිවාර්යෙන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.